සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනෙක්ටම. කෙනෙක්ට තමන්ගේ ජීවිතය තුළ තනි වෙලා කියලා හිතෙන වෙලාවක, කෙනෙක්ට තමන්ගේ ජීවිතේ හැමදේම එපා වෙලා කියලා හිතෙන වෙලාවක ඔයාටත් ඇහිලා ඇති කියනවා මට නම් දැන් ડિප්‍රෙෂන් වගේ කියලා. ඉතින් මොකද්ද මේ ડિප්‍රෙෂන් කියන්නේ? ડિප්‍රෙෂන් ඇතිවීමට බලපාන හේතු මොනවද? ડિප්‍රෙෂන් වලින් කෙනෙක් මිදෙන්නේ කොහොමද? ඒ වගේම කෙනෙක්ව අපි මුදව ගන්නෙ කොහොමද? අද ඔබේ මනස වැඩසටහන තුලින් ડિප්‍රෙෂන් සම්බන්ධව කතා කරන්න අපත් සමග එකතු වී සිටිනවා ඒෂියා ලීඩර්ෂිප් ඇකඩමි ආයතනයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය වසීර් ලතීෆ් මහතා. ආයුබෝවන් ආචාර්යතුමනි. ආයුබෝවන්. හොඳයි. අපේ සාකච්ඡාවට යන්න ප්‍රථමයෙන්ම මම කැමති අපේ ආචාර්යතුමා ගැන යම්කිසි හැඳින්වීමක් කරනවා නම්. සුබ දවසක් සියලුම ප්‍රේක්ෂකයන්ට. මම ආචාර්ය වසීර් ලතීෆ්. මම මනෝවිද්‍යා උපදේශකවරයෙක්. මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරනකොට මනෝවිද්‍යා ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වීමට පෙර මම භාෂා පුහුණුකරුවෙකු හැටියට මගේ දිවිය ආරම්භ කරා. ඒක මට පුංචි කාලේ ඉඳන් ලොකු ආශාවක් තිබුණා ලියනාඩෝ ඩා වින්චි කියන චරිතයට. මොකද විවිධ දේවල් අධ්‍යයනය කරමින් විවිධ දේවල් පිළිබඳව පරීක්ෂණ කරමින් ලියනාඩෝ ඩා වින්චි ලොකු ගමනක් ආවා. ඉතින් මම තීරණය කරා මනෝවිද්‍යා විෂය අධ්‍යයනය කරන්න. ඉතින් මනෝවිද්‍යා විෂයේ උසස් අධ්‍යාපනය හදාරලා ඒ පිළිබඳව එක්සත් රාජධානිය ඇවිල්ලා මනෝවිද්‍යා ඩිග්‍රී එක සම්පූර්ණ කරා. ඒකම NLP කියලා තව දෙයක් තියෙනවා මනෝවිද්‍යාවට සම්බන්ධයි. වාක් නියුරෝන ක්‍රමවේදය ඒ පිළිබඳව ඉස්සරහට විස්තර කරන්න. ඒක මම ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය කරන ඒ පාඨමාලාව හදාරලා ඒක සම්පූර්ණ කරා. ඒකම මම දැක්ක දෙයක් තමයි අද සමාජයේ මට ලොකු වාසියක් වුණා මට භාෂා කීපයක් පිළිබඳව අසල දැනුමක් තිබීම. මම මුස්ලිම් මැලේ ජාතිකයෙක්. ඒකම මම තීරණය කරා මනෝවිද්‍යාව අධ්‍යයනය කරනකොට අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නවලට මනෝවිද්‍යා උපදේශනය දෙනකොට උඟක් දුරට උඟක් අය මනෝවිද්‍යාව ආරම්භ වුණේ මනෝවිද්‍යාවේ PITට හැඳින්වෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වියනාවේ. ඉතින් සමහර දුරට සමහර ප්‍රශ්නවලට අපි ගැටලු වලට සම්බන්ධ වෙනකොට අපිට අවශ්‍ය වෙනවා ඒ පුද්ගලයා අදහන ආගම ඒ පුද්ගලයාගේ තියෙන විශ්වාසයන් මනෝවිද්‍යා උපදේශනයේ සෑහෙන බලපානවා. ඉතින් ආගම් වල විශ්වාස වල මතවල ඉන්න අයව අපි වෙනස් කරනකොට උඟක් දුරට අවශ්‍ය වෙනවා අපිට ඒ ආගම් පිළිබඳව ඒ මත පිළිබඳව අධ්‍යයනයක් කරන්න. ඒකට තමයි හරි පහසුවෙන් අපිට ඒ අයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම මේ දේ සාර්ථකව කරලා අද ශ්‍රී ලංකාවේ ඉන්න මනෝවිද්‍යා උපදේශන වරුන්ගෙන් top 10 ඇතුළට ඔයාට ඒක පරීක්ෂා කරන්න පුළුවන් Google search වල මගේ නමත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මම මේ ගමන යද්දී මම දකින දෙයක් තමයි අපේ සමාජයේ ඉන්න උගක් කට්ටියට ඇවිල්ලා ඇත්තට කියනවා නම් අපි ડિප්‍රෙෂන් ගැන ගත්තොත් ડિප්‍රෙෂන් එකක් ගැන ගත්තොත් සෑහෙන හරි අවබෝධයක් නෑ. සමහරක ડિප්‍රෙෂන් එකයි ස්ට්‍රෙස් එකයි අතර දෝලණය වෙනවා. ස්ට්‍රෙස් කියන්නේ මොකද්ද ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද කියන දේ තමයි ගැටලුව. ඉතින් ස්ට්‍රෙස් වල දිගුවක් තමයි ડિප්‍රෙෂන් වලටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ડિප්‍රෙෂන් කියලා ඇත්තට ගත්තොත් සරලව කියනවා නම් අපි ඒකට කියන්නේ විෂාදයට ගොදුරු වෙනවා. මානසික ආතතියේ දීර්ඝව තියෙනකොට ඒ දේ ડિප්‍රෙෂන් එකක් ඇටටපත් වෙනවා ප්‍රතිකාර ලැබුණේ නැත්තම්. මනෝවිද්‍යා උපදේශනය ඉතාමත්ම අවශ්‍යයි. සමහර ડિප්‍රෙෂන්ස් වලට ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මනෝ චිකිත්සකවරයෙක්ගේ. පුංචි බාධා කිරීමක් කරනවා ආචාර්යතුමනි. මේක මට තියෙන ගැටලුවක්. මට කාලයක් තිස්සේම තිබ්බ ගැටලුවක්. එතකොට දැන් ડિප්‍රෙෂන් අපි හඳුන්වනවා යම්කිසි මානසික සංකුලතාවයක් කියලා. එතකොට මානසික සංකුලතාවයක් වම අපිට කෙලින්ම හිතෙන්න පුළුවන් මේක නට පිස්සුද කියලා. කෙනෙක් අපිට තමන්ට ડિප්‍රෙෂන් කියලා කියනකොට අපිට හිතන්න පුළුවන් මෙයාට නම් පිස්සුද කොහෙද? මෙයාට බෙහෙත් අරන් දෙන්න ඕනේ. මෙයාව ගිහලා කොහෙද පිස්සන් කොටුවක දාන්න ඕනේ. ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඇත්තටම කාලයක් යනකම් මාත් හිතන් හිටියේ එහෙම තමයි. එතකොට ඇත්තටම දැන් මේ ડિප්‍රෙෂන් කියන්නේ පිස්සු තත්ත්වයක්ද? හොඳ ප්‍රශ්නයක්. මොකද මේ උගක් අය හිතන්නේ මනෝවිද්‍යා උපදේශනයේ කෙනෙක් යොමු වෙනවා කියන්නේ එයාට පිස්සු නැත්තම් උමතුව කියන දේ තත්වයක් ඇටියට. උමතුව කියන දේ පොඩ්ඩක් වෙනස් මීට වඩා. මොකද පිස්සුවක් කියන්නේ කෙනෙක් ඇවිලා ඇත්තෙන්ම බාහිර ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැතුව කිසිම තමන් කරන ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැතුව සමහර විට ප්‍රචණ්ඩත්වයට හුරු වෙන ඇඳුම් පවා ඉරාගෙන අනිත් අයට පහර දෙන මේ තත්ත්වය තමයි උමතුවක් කියලා කියන්නේ. නමුත් අපි ගත්තොත් ડિප්‍රෙෂන් කියන්නේ උමතුවක් නෙමෙයි. ඒක කාලාන්තරයක් තිස්සේ මානසික ආතතියට පෙළීලා ඊට පස්සේ ඒකේ දීර්ඝ වශයෙන් ඒකටම මේ යොමු වෙලා ඉඳද්දී ඇති වෙන මානසික තත්ත්වයක්. ඉතින් මානසික සංකූලතාවයක් ඔයා කිව්වා වගේ
ඒ වගේ තත්ත්වයක් තමයි ડિප්‍රෙෂන් වලට බලපාන්නේ. ඒක කිසිම තත්ත්වයක උමතුවක් නෙමෙයි. ડિප්‍රෙෂන් වල උග්‍රතාවයක්ද එතකොට? ඔව් උග්‍රතාවය කියන්නේ නිසි ප්‍රතිකාර නොලැබීම. ඒ කියන්නේ මනෝ උපදේශනීය හෝ මනෝ චිකිත්සකවරයෙක්ට සම්බන්ධ. මොකද දැන් අපි ගත්තොත් අපිට ડિප්‍රෙෂන් එක අපි කියමුකෝ සරලව මේ ඩිප්‍රෙෂන් වර්ග කරලා දැන් කෙනෙක් අපි කියමුකෝ අධ්‍යාපනයේ හදාරන දරුවෙක්. ඒ දරුවට ඇවිල්ලා විභාග ආතතියක් තියෙනවා මානසිකව. විභාගයට මුහුණ දෙන විභාග බියක්. ඒතකොට ඒකේ දිගුවක් තමයි අර කාලාන්තරයක් තිස්සේ යනකොට ඒ ළමයට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන උපදේශන ක්‍රියාවලියක්. උපදේශන ක්‍රියාවලියෙන් පුළුවන් වෙනවා ડિප්‍රෙෂන් තත්ත්වයට නොගොස් පාලනය කර ගැනීමට. ඉතින් ડિප්‍රෙෂන් එක ඒක මම කියන්නේ අධ්‍යාපන ලබන ළමෙක් අපි කියමුකෝ විවාහදිවියෙත් සමහරක ડિප්‍රෙෂන් වලට ලක් වෙනවා. ආර්ථිකමය පැත්තෙන් නැත්නම් අපි කියමුකෝ විවාහදිවියේදී එයා ජීවිතය ගත කරගෙන යනකොට අපි කියමුකෝ පාර්ට්නර්ස්ලා දෙන ආදරය කරන කාලෙදී කියනවා අපි මම මේමයි මට මේම දේවල් තියෙනවා. නමුත් විවාහයෙන් පස්සේ ඒ දේවල් එහෙම නැත්තම් සමහරක් වෙලාවට ડિප්‍රෙෂන් වලට ලක් වෙනවා. සමහරක් වෙලාවට අපි කියමුකෝ ගෑනු ළමෙක් ඇවිල්ලා පිරිමි ළමෙක්ව විවාහ කරනකොට උගා බලාපොරොත්තු එක්ක එන්නේ. සමහරක් වෙලාවට අර පිරිමි ළමයා යව රැවටීමේ දෙයකට හිතාගෙන යව ලබා ගැනීමේ චේතනාවෙන් උගා බොරු දේවල් කියනවා. විවාහයෙන් පස්සේ යාට ඇත්තේ දේවල් නැත්තම් අර විවාහයටපත් වෙන කාන්තාව ඩිප්‍රෙෂන් එකට ලක් වෙනවා. ෆස්ට් එකට ස්ට්‍රෙස් එකට ලක් වෙලා ඊට පස්සේ ඩිප්‍රෙෂන් වලට යනවා. ඉතින් මොකද මේ රැවටීම් වලට ලක්වීම එතකොට කාලාන්තරයක් තිස්සේ තියෙන ඉලක්ක වලට නොයාම සමාජයේ පිළිගැනීම අඩුවීම Taman බලාපොරොත්තු වෙච්ච සීන සැබෑ නොවීම හේතුවෙන් කෙනෙක් ડિප්‍රෙෂන් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට ආචාර්යතුමනි ડિප්‍රෙෂන් තත්ත්වයකට කෙනෙක් පත් වෙනවා කියන්නේ ඒ අවස්ථාවේ ඒ කෙනා ඉන්න මානසික තත්ත්වය අනුවද? ඔව්. ඒ කෙනා ඉන්න මානසික තත්ත්වය අනුව හැබැයි තව දෙයක් තියෙනවා මේම. මනස පුහුණු නොකිරීමත් එක දෙයක්. දැන් අපි කියමුකෝ සමහරක චූටි දේවල් වලට පලාව කලබල වෙනවා. චූටි දේවල් වලට වඩා අවුල් වෙනවා. ඉතින් ඒක වෙලා තින්නේ එයා මනස හික්මීම. ඒ වගේම අපි දන්නවා කෙනෙක් තුළ ආධ්‍යාත්මික කරුණු සමහරක් දේවල් ආධ්‍යාත්මික දේවල් වල අඩුපාඩු තියෙනකොට පුංචි දෙයකටත් කලබල වෙනවා. ඉතින් ඒක උගාක් දුරට බලපානවා කෙනෙක් ડિප්‍රෙස් වලට ලක්වීම. ඔබ කිව්වා වගේ ඒ තියෙන තත්වයේ ඇවිල්ලා මේජර් ඉෂුව එකක් වෙන ડિප්‍රෙෂන් වෙන්න. අපි කියමු කෙනෙක් බලාපොරොත්තු තියාගෙන විවාහ වෙනවා. නමුත් විවාහ වෙච්ච පස්සේ එයා බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක ලොකු රැවටීමක් වෙනවා. එතකොට එයා අර ඩීප් ප්‍රොබ්ලම් එකකටපත් වෙනවා. එතකොට අර ඩිප්‍රෙෂන් කියන තත්ත්වයට එයා ඇති වෙනවා. ඉතින් මේකෙදි මේ එයාට උගක් සහයෝගය දක්වන්නේ පවුලේ ඉන්න කට්ටිය. මොකද පවුලේ ඉන්න කට්ටිය නිසි තැනට එයාව යොමු කරන්න ඕනේ. උගක් අය අර ඔබ කිව්වා වගේ මේක පිස්සුවක්ද උමුතුවක්ද කියලා කියන්නේ නැතුව ප්‍රශ්නේ තේරුම් අරගෙන ප්‍රශ්නෙට අදාළ දෙයට යොමු කිරීමෙන් මේ තත්ත්වය මග හරවන්න පුළුවන්. එතකොට ආචාර්යතුමනි විෂාදයට ලක් වෙච්ච කෙනෙක්ට විෂාදය උග්‍ර වීමෙන් ඇතිවිය හැකි හානි මොනවද? උගක් හොඳයි. විෂාදයට පත්වෙන කෙනෙක් උග්‍ර වෙන එක හානි මුලින්ම එයා කැමති අඳුරු සහිත තැන්වල ඉන්න. ඒ කියන්නේ වැඩි ආලෝකයට නිරාවරණය වෙන්නේ. ආහාර ගැනීම සමහරක් වෙලාවට ප්‍රතික්ෂේප කරන සම්පූර්ණයෙන්ම. සමහරක් වෙලාවට කඳුළු සලමින් ඉන්නවා. නින්දට පොඩ්ඩක් ප්‍රිය කරනවා. මේක මම කියන්නේ ප්‍රතිකාර මට්ටමට නොයනකොට වෙන උග්‍ර අවස්ථා. ඊට පස්සේ කිසිම හේතුවක් නැතුව තරහා යනවා. අනිත් අයට බනිනවා. Taman අසරණ වෙලා කියලා හිතනවා. Taman තව ටික දවසකින් මැරෙයි කියලා හිතනවා. සියදි ව්‍යානි කරන්න ක්‍රම උපාය යොදවනවා. ඒව ගැන හොයලා බලනවා. ඉතින් මේක විශාල ජීවිත හානියක් දක්වාම වීදෙන්න පුළුවන් මේකට නිසි ප්‍රතිකාර නොලැබුණොත්. ආචාර්යතුමනි එතකොට අපි දන්න කෙනෙක්ට විෂාදය තියෙනවා. එතකොට අපිට මොකද්ද ඒ කෙනාට දෙන්න පුළුවන් උපදෙස් විෂාදයෙන් තොරව ඒ කෙනාට ඒ කෙනාගේ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න? මුලින්ම අපි කරන්න ඕනේ විෂාදයට ලක්වීමට බලපාන හේතුව. එයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එයාට ප්‍රශ්නය සමහරක්ලාට එයා අපිත් එක්ක ප්‍රශ්නේ සාකච්ඡා කරන්න කැමති නැහැ. එයාගේ තියෙන සමීපතම හිතවතෙක් නැත්නම් පවුලේ ඉන්න සමීපතම පුද්ගලෙක් සමග මේක සාකච්ඡා කරන්න එයා කැමති වෙනවා. එයාව අපි එකඟ කරගන්න ඕනේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. දෙවෙනි දේ තමයි අපි එයාට වටහාලා දෙන්න ඕනේ අද ලෝකෙ මිනිස්සුන්ට මීට වඩා ප්‍රශ්න තියෙනවා. ඔයාගේ ওই ප්‍රශ්නේ ඔයා හිතන තරම් ලොකු ප්‍රශ්නයක්වත් නෙමෙයි. තුන්වෙනි දේ තමයි ඇකි හික්මනින් අපි යාට ඔයා දැන් ඉන්නේ මේ විෂාද මට්ටමේ අපි මනෝ උපදේශකවරයෙක් වෙත යමු කියන යෝජනාව. ඒ යෝජනාවට අපි එකඟ කරගත්තා නම් අපි උගාක් දුරට මේ ප්‍රශ්නෙන් 50% වගේ කොටසක් අපි සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. එයාව එකෙන් මුදවන්න. ඔබත් දන්න කෙනෙක් ඉන්නවා නම් විෂාදයෙන් පෙළෙන, ඒ වගේම ඔබට විෂාදය තියෙනවා නම් අද දිනේ සාකච්ඡාව ඔබට බොහෝ වැදගත් වෙන්නට ඇතයි කියා සිතනවා. ඉතින් අද වැඩසටහනට සහභාගී වූ ආචාර්යතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නයි මේ සූදානම. සුබ දවසක්.